ඔයාලට ආවේ AI වලින් කොහොමද thumbnail හදන්නේ කොහොමද කියලා දෙන්න තමයි අද ඔයාලට ආවේ. අපි මුලින්ම AI වලින් thumbnail හදන විදිය ඔයාලට කියලා දෙනවා. ඒකෙන් වෙන්නේ අපි මුලින්ම prompt එකක් download කරන් ඉන්න ඕන. මේක සඳහා අපි ඉස්සලාම මේ prompt එක ඔයාලට පහළ description එකේ file එකක් දාලා තියන්නම්. ඒක ඔයාලා download කරලා ඉවර වෙලා ඒක ChatGPT එකට දාන්න ඕන. මම ඒක මෙතන මගේ notepad එකට දාගෙන තියෙන්නේ. ඔයාලා ගිහිල්ලා ඉවරලා ඒක download කරලා ඉවරලා copy කරගෙන දාන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද දාන්නේ කියලා. අපි මුලින්ම ඒ prompt එකට යමු. අපි prompt එකට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි එන්නේ. ඔයාලා open කරාට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ඔයාලා මෙතන පහළට යන්න ඕන. මෙතන පහළට ගියාට පස්සේ මෙතන hash tag වගේක් තියෙනවා. එතෙන්ද තියෙනවා. ඔයාලා මෙතන ගිහිල්ලා ඉවරලා ඔයාලා මෙතන පහළට මේක ඇදගෙන එන්න පල්හැඩම ඊට පස්සේ ඔයාලට මෙතන hash tag තියෙන තැනට එනකන් ඔයාලා ඒක copy කර ගන්න ඕන. ඔයාලා මේ විදිහට copy කර ගන්න ඕන. ඊට පස්සේ copy කරගත්තට පස්සේ ඔයාලා මේක ගිහින් ChatGPT එකට දාන්න ඕන. මම ChatGPT එකට යනවා මේ විදිහට. මම මේ විදිහට ChatGPT එකට ඔයාලා log වෙලා නැත්නම් ChatGPT එකට හෝ නැත්නම් phone එකෙන් ChatGPT තියෙනවා නම් phone එකෙන් හරි ඔයාලට මේක දාගන්න පුළුවන්. මම මෙතන ChatGPT එකට ගිහිල්ලා අර copy කරගත්ත එක මෙතනට paste කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලා මේක send කරන්න එකට. ඔයාලා මේ විදිහට send කරගත්තට පස්සේ ChatGPT එකෙන් ඔයාලට හදලා දෙනවා prompt එකක්. ඔයාලා මේ විදිහට පහළට එනවා ඔයාලගේ ඒගොල්ලෝ හදලා දෙන prompt එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පහළට එන්නකන් ඉන්න ඔයාලා ඔක්කොම. ඊට පස්සේ ඔයාලට මෙතන සඳහන් කරගන්න තියෙනවා ඔයාලට කුමක් සම්බන්ධවද මේ AI වීඩියෝ එක හදන්න ඕනේ කියලා තමයි අපි මෙතන type කරගන්න ඕන. ඒකට මේ prompt එකට යමු. අපි ඉස්සලා ගත්තේ file එකෙන් download කරපු එක. ඒකට ගිහිල්ලා මෙතන මේ hashtag වලට පහලින් එහා පැත්තේ පල්ලෙහා ටික මේ ටික copy කරගන්න. ඔයාලා මේ විදිහට copy කරගන්න මේක මේ විදිහට. ඊට පස්සේ copy කරගෙන ගිහිල්ලා මේක ChatGPT එකට paste කරගන්න. paste කරගත්තට පස්සේ ඔයාලට මේ මෙතන තියෙනවා how to make AI video කියලා. ඔයාලා මෙන්න මේ කැලේ අයින් කරලා ඔයාලගේ thumbnail එකට වැටෙන්න ඕන නම සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි තියෙනවා නම් ඔයාලට මෙතෙන්ද සඳහන් කරන්න පුළුවන්. මම මෙතෙන්ද සඳහන් කරගන්නම් මම දාගන්න එක. මම මේක මේ විදිහට copy කරගන්නවා. මේක මේ විදිහට copy කරගෙන මම මේක paste කරනවා මෙතෙන්ද. ඊට පස්සේ ඔයාලට මේක send කරගන්න තියෙන ඔයාලට ඕන නම් මෙතන subtitle කියලා ගහලා වෙලා වුණත් subtitle එකකින් හරි ඔයාලට මෙතන subtitle කියලා ගහන්න පුළුවන්. ඔයාලට මෙතන මම ඊට පස්සේ මේක send කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඔයාලගේ මම මේක තමයි මාතෘකාව සබ්ජෙක්ට් එක විදිහට ගත්තේ. මගේ වීඩියෝ එකේ thumbnail එක විදිහට මේක මම දානවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට prompt එකක් හදලා එවනවා යාලා. ඊට පස්සේ ඔයාලා මේක මෙතනින් copy කරගන්න select all දීලා ඔක්කොම copy කරගන්න මේ විදිහට. අතනින් copy කරගන්නත් පුළුවන් මෙතනින් copy කරගන්න පුළුවන් ඕනේ ඔක්කොම ටික. ඊට පස්සේ අපි මේක ගිහිල්ලා ඉවරලා Google Gemini එකට දාගන්න ඕන. ඒ කියන්නේ Google Gemini එක හරහා අපිට මේක create කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන Gemini කියලා ගහලා ඉවර වෙලා Gemini එක ඇතුළට යන්න. මම මේ විදිහට Gemini එකට යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන add files කියලා තියෙන එකක්. මෙතන මේ විදිහට තමයි Gemini එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔයාලා මෙතන ගිහිල්ලා add files කියලා තියෙන එකක්. ඒක ක්ලික් කරලා වෙලා ඔයාලට අදාළ thumbnail එකේ ෆොටෝ එක ඔයාලා select කරලා ඔයාලා මෙතෙන්ට upload කරන්න ඕන. මම මෙතනින් Google එකෙන් ෆොටෝ එකක් අරගෙන මෙතන download කරලා තියෙනවා. මම මේක මේ විදිහට download කරගෙන තියෙනවා. මම මෙතනින් image එක මෙතෙන්ට upload කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන tools කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන create image ඔයාලා මෙතන තෝරන්න ඕන. ඔයාලට මෙතන create image තෝරලා ඉවර වෙලා ඔයාලට මෙතන මේ විදිහට එනවා. මේ විදිහට ලකුණක්. ඒකෙන් ඔයාලා මෙතන මොකවත් දීලා මේකේ මොකක් හරි මෙතන pro කියලා දීලා තිබෙන්නේ නැත්නම් ඔයාලා මෙතන pro එක select කරලා pro දෙන්න. නැත්නම් මෙතන මේකේ thinking කියන එක හරි ඔයාලා මෙතන select කරලා දෙන්න තිබෙන්නේ නැත්නම් ඊට පස්සේ ඔයාලා අතන ChatGPT එකෙන් copy කරගත්ත prompt එක ඔයාලා මෙතෙන්ද copy paste කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මෙහෙම copy paste එක දුන්නාට පස්සේ මේ විදිහට තමයි එන්නේ.
ඔයාලට මෙතනින් ඊට පස්සේ සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙතනින් හැදිලා එනවා මේ thumbnail එකේ ෆොටෝ එක. අපි පොඩි වෙලාවක් ඉමු thumbnail එක හැදෙනකම්. ඊට පස්සේ ඔයාලට මේ විදිහ ටික වෙලාවක් හිටියට පස්සේ පොඩි වෙලාවක් හිටියට පස්සේ ඔයාලට මෙතන මේ විදිහට thumbnail එකක් හැදිලා එනවා. ඔයාලට මෙතනින් මේ බලන්න ඒක ලස්සනට හැදිලා එනවා. AI වලින් thumbnail එකක් හදමු කියලා මම තමයි subject එක දැම්මේ. ඔයාලටත් පුළුවන් මේකෙන් AI වලින් thumbnail හදා ගන්න ලේසියෙන්ම. ඊට පස්සේ කාටවත් සල්ලි වියදම් නොකර ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලට මෙතන තව ඕනේ නම් මෙතන download කරගන්න පුළුවන්. download කර නිකන් download දෙනවා. ඊට පස්සේ මේ ඔයාලට පෙන්වන්න පුළුවන් මෙතනින් download වෙච්ච AI image එක. මේ විදිහට තමයි ඔයාලගේ thumbnail එකට ලේසියෙන්ම දාගන්න පුළුවන්. ඔයාලත් මේක try කරලා බලන්න. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලා comment section එකේ පහළ comment section එකේ දාන්න. මම ඔයාලට file එක description එකේ මම ඔයාලට pin කරලා තියන්නම්. ඔයාලා ඒක download කරගෙන මේ විදිහට AI වලින් ලස්සන thumbnail හදාගන්න. එහෙනම් අදට සියලු දෙනාට සුබ දවසක්.